about you that. ආච්චිට හාල් කරන්න මේ ගෑන මගේ සරමත් කාල මගේ ෆෝන් එකක් කල්ලා ගියානේ. දැයියකෝ ආයෙත් ෆෝන් එක කතා කරන්න ලොකු එකගේ සල්ලි ඉල්ල ගන්න එපේ. එක්ක හදා ගන්න ඕනේ අලුත්ම බෑන් නිව් ෆෝන් එකක් ගන්න ඔය ගෑනිට පේන්නත් එක්ක. පළය යන්න. ඔය ගෑනිගේ මිනිහා හම්බයාංග පාරකද ඔය ගෑනික ජාතකයේම දිගරින්න රෙද්ද. අම්බෝ චන්ද්‍රපාලයි එනවා. අම්බෝ අනි අයින් මෙයන් ගොඩ දිවි. බුදු අම්බෝ මොකද යකෝ මේ ගෑනුන්ට වෙලා තින්නේ? යකෙක්වත් දැක්කද ඔබ? නෑ. ගමටම සිරි දෙන්න ගුණ සිරි ගමටම සිරි ෆුල් ආතල්ලෑ කාටර අපේ ගුණ සිරි සිරි රජ සිරි අම්මට සිරි හොර ගුණ සිරි තනි බේගල් හින්න ජෝකර් අපේ ගුණ සිරි ගමටම සිරි දෙන්න ගුණ සිරි ගමටම සිරි අම්මට චන්ද්‍රපාලයිජා චණ්ඩපාල නෙමෙයි යකෝ උඹ ගෑණි මට කරපු වැඩේ දන්නවද? ඈ බං චන්ද්‍රපාලයි ඒ මොකද්ද? ඇයි උඹ දන්නේම නැද්ද? නෑනේ බං චන්ද්‍රපාලයි ඒ මොකද්ද? ඊ හවුසයිල ඔබේ ගෑණි මගේ ෆෝන් එක ඉස්සුවා. මොනවා? මේ අපේ ගෑණි? නෑ ඔබලා 100ක් ගෑණි. ඒක ඉස්සුවා විතරක් නෙමෙයි අන්තිමට ඒක කල්ලත් ගියා. මොනවා? මේ අපේ ගෑණි? නෑ ඔබලා 100ක් ගෑණි. ෆෝන් එක නම් තාම කම්බුකුත් නෑ ඒක කර බලු මැඩේ දන්නවද ඔබ? අයියෝ මේ ගෑණි මගේ නම්බු කනවා බං. ඒ පාර මොකද්ද බං චන්ද්‍රපාලයි මේ ගෑණි කරලා තින්නේ? මම මේ ගමේ කොහොම හිටිය මිනිස්සෙක්ද කියන්න ලැජ්ජයි බං. ඒකේ මගේ සරම කල්ලා දිව්වේ යකෝ. මොනවා? දැන් එකේ කිව්ව මගේ සරමත් කල්ලා යනවා යකෝ. ගුණේ ගමටම සිරි දෙන්න ගුණ ගුණේ මොකද උනේ? ගුණේ මොකද උනේ? ගුණේ මේ යකාව ටක් ගාලා ගෙදරින් ගිහින් දාන්න ඕනේ. ගුණේ උඹට සීයාවනේ. මං කොහෙද බං මේ ඉන්නේ? ඉන්නේ උඹලා ගෙදර උඹ. මොකද උනේ? මේ එන්නේ සක්කරවට උඹම ගිහලා බලාගනි. මහත්තයා මොකද උනේ? මට වතුර එකක් ගෙනෙන් ගිහිල්ලා. ඉන්න අපේ මහත්තයා. මෙන්න. මේක ගනින් ලතා. ලතා මේ වරේ මෙන්න මෙතනින් ඇවිල්ලා වාඩි වෙයන්. ඒක නෙමෙයි මොකද ඔය අර චන්ද්‍රපාලයේ සර්ම කල්ලාවේ ඒ මදියට ඔගේ ෆෝන් එකත් කල්ලාවිල්ලා මේ ගෑණි. නෑ මේකයි ලක්ෂ ගානක ෆෝන් එකක් තිබ්බ දිලිසි මට ඒකට ආසාවක් ආවා. යකෝ ආසාවක් ආව කියලා එහෙම ෆෝන් උස්සන සීතක් තියනවා ගෑණියේ.
මොකක්ද ඔය එතකොට අර චන්ද්‍රපාලයි සරම කඩපු සීන් එක? අනේ නෑ මං ගේ මැද වැටෙන්න ගියා. මට අල්ලගන්න තිබ්බේ චන්ද්‍රපාල අයියගේ සනම විතරයි. ඒකයි. මම නම් ජීවිතේත් දැකලා නැහැ යකෝ මෙහෙම ගෑණි. ඵලයයි යන්න මගේ දැහැට නොබෙනි. අනේ අයියා අපේ මහත්තයා එහෙම කියන්නේ. යන්න චන්ද්‍රපාලයෙන් සමාව ඉල්ලන් එනවා. මම කොහොමද කියපන්කෝ මේ ගමේ රෙද්දක් ඇදගෙන යන්නේ? අනේ බෑ මහත්තයා මට බෑ අය ඔක්කගේ ඉස්සරහට යන්න. ඔව් තමුසෙ ආයෙ ගිහින් ඕකයි මොනවා කල්ලේද දන්නේ නැහැ. ඒ හින්දා ඔබ ඉදපන්. ඔබ වෙනුවට මං ගිහින් එන්නම්. එහෙනම් ගිහිල්ලා එන්නකෝ. ගල්මූසල ගේ ඇතුළේ ඉන්නව දන්නේ චන්ද්‍රපාල අයියේ ඕ මේ ගුණසිරි මල්ලිනේ මූවාව ගෑනු වගේ මොන හොරකම් කරන්නත් දන්නේ මූව පාර පැත්තට ගිහලා කතා කරන්න ඕන. මොනවද බං චන්ද්‍රපාල ඒ කල්පනා කරන්නේ? නෑ මුකුත් නෑ අපේ ගෙදර කරන්ට් එක නෑ මල්ලි අපි පාර පැත්තට ගිහලා කතා කරමුද? අයියේ එනවා. මොකද්ද ගුණේ කියන්න තියනවා කියලා කිව්වේ? නෑ අයියේ එදා අපේ ගෑණි ඔයගොල්ලෝගේ දෙට ඇවිල්ලා උණ දෙයට සමාව ගන්න ආවේ. ඒක අවුලක් නෑ ඒක දැන් වෙලා ඉවරනේ. අයියේ දැන් අපි කඩේ පැත්තට ගිහින් විටක්වත් කමුද බං? කාලෙකින් කෑවේ නෑ මල්ලි කමු ගිහිල්ලා. අයියේ පර්ස් එක නෑ බං අයියේ. බලහන්. අර තියෙන මල්ලි. පොඩ්ඩක් ඉන්න මල්ලි මං ටක් ගාලා අරන් එන්නම් ගිහිල්ලා. නෑ අයියේ මං අරන් එන්නම්. ගුණේ